මෙතන මම කියන දේවල් මම හිතන්නේ ඔයාලට පැහැදිලිව ඇහෙන්නේ නැහැ. අනික ඔඩියෝ එකේ නොයිස් ගොඩාක් ඇහෙනවා. ඒක නිසා මම හිතුවා වොයිස් කරන්නම් හරි කියලා. දැන් 4:00ට විතර ඇති හවස. අපි දැන් පිටත් වෙන්න යන්නේ. අපි ලොකේෂන් එකට යන්න අපිට පැය 3:00ක් 4ක් විතර යනවා. එහෙනම් ඉතින් අපි පිටත් වෙමු. ඔන්න දැන් අපි හයිවේ එකටත් දාලා යන ගමන් ඉන්නේ. මගදී අපි ටී එකක් බොන්න නැවැත්තුවා. ඒත් මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් අපි ලොකේෂන් එකට යන්න කලින් අපිට මීටින් එකක් තිබ්බ අතරමඟදී ඒක නිසා ලොකේෂන් එකට යන්න 9:30 වගේ වුණා. ඒ ඇවිල්ලා මේ ප්‍රී ප්‍රොඩක්ෂන් මීටින් එකක් අපි ගත්තා වැඩේ ගැන ඩිස්කස් කරගන්න. ඉන්පස්සේ අපි ඩිනර් එක ගන්න ගියා. ඉතින් මම දැන් කියන්නම් ඔයාලට අපි මේ කොහෙටද ඇවිල්ලා ඉන්නේ කියලා. අපි ඇවිල්ලා ඉන්නේ පුත්තලමට. පුත්තලම කිව්වට දැන් මේ ඉන්නේ ගල්විල එකෝ පාක් එකේ අපි. ඉතින් අපි අද ලොජ් වෙන්නේ ගල්විල ටුවරිස්ට් බංගලෝ එකේ. මෙතන මම ඔයාලට හෙට උදේ පෙන්නන්නම්. එතකොට තමයි ලස්සන. ඉතින් මෙතන තමයි මම ලොජ් වෙන්නේ. මේක තමයි මං ඉන්න බංගලෝ එක. මං හිතන්නේ මං හිටියේ මානිල් බංගලෝ එකේ. මේ හැම බංගලෝ එකටම ලස්සන නම් දාලා තියෙනවා. මෙතන හරියම ලස්සනට පිළිවෙලට ෆොරස්ට් ඩිපාර්ට්මන්ට් එකෙන් මේන්ටේන් කරගෙන යනවා. ඒ වගේම ලස්සන මිනි ලිවිං ඒරියා එකක් එක්කන් ටීවී ඒරියා එකක් තියෙනවා. මිනි පෑන්ට්‍රි එකක් එක්කන් ලස්සන ඩයිනින් ඒරියා එකකුත් තියෙනවා. ඒ වගේම වොෂින් ඒරියා එකක්. ඒ වගේම හරියම පිරිසිදු බාත්රූම්ස් දෙකක් තියෙනවා. ෆ්‍රිජ් එකක් වෝටර් ඩිස්පෙන්සර් එකකුත් තියෙනවා. ඒ වගේම මුළු බංගලෝ එකම AC කරලා තියෙන්නේ. රූම්ස් දෙකකුත් තියෙනවා. ඉතින් මේ රූම් එකේ බංක්ස් බෙඩ් දෙකක් එක්කන් ඩබල් බෙඩ් එකක් තියෙනවා. අනිත් රූම් එකත් මේ වගේමයි මේ කන්සෙප්ට් එකටමයි තියෙන්නේ. අපි අරන් යන දේවල් දාගන්න ක්ලෝසෙට් එකක් තියෙනවා. ඒ වගේම ඩ්‍රෙසින් ටේබල් එකක්, එක්ස්ට්‍රා ටවල්ස්, බෙඩ් ෂීට්ස්, බාත් රෝල්ස් මේ හැම දෙයක්ම මෙතන තියෙනවා. ඉතින් මේ කුවේණි නගරයේ තියෙන ලස්සන වටිනා දේවල් බලන්න ඔයාලා යනවා නම් එහෙමත් නැත්නම් ගල්විල එකෝ පාක් එක විසිට් කරන්න යනවා නම් ඔයාලට පුළුවන් මේ ලස්සන ටුවරිස්ට් බංගලෝ එකේ නවතින්න. ඉතින් මේ ගැන වැඩි විස්තර ඔයාලට දැනගන්න ඕන නම් ෆොරස්ට් ඩිපාර්ට්මන්ට් එකේ මෙන්න මේ නම්බර් එකට කතා කරලා ඔයාලට දැනගන්න පුළුවන්. මම මේ ලයිට් එක හේතුවක් නැතුව හෙල්ලන එකට නම් මාරම බය වෙලා හිටියේ. පස්සේ තමයි මට සීන් එක තේරුනේ මේක හෙල්ලවෙන්නේ මේ AC එක නිසා. ඉතින් මම බොරුවට තමයි බය වෙලා තියෙන්නේ. දැන් මම නිදාගන්න යන්නේ. මොකද මට පැය 2ක් වගේ තමයි නිදාගන්න තියෙන්නේ. පහන්දරම නැගිටින්නත් ඕන. එහෙනම් මම නිදාගන්න උදේම නැගිටලා ඔයාලා වායම හම්බ වෙන්නම්. බයි. Hi, good morning. දැන් වෙලාව 3යි. ඔන්න ඉතින් නිදාගත්තට මොකද අනිත් අතට මං ඇහැරුණා. හරිම අමාරුයි. මොකද පොඩි වෙලාවක් නේ නිදාගන්න තිබ්බේ. එහෙනම් අපි ටක් කාලා ලෑස්ති වෙමු. අපි මෙතනින් 4 වෙදි පිටත් වෙන්න ඕන. ඔන්න අපි දැන් 4 වෙදි පිටත් වුණා. මේ පාරවල් වල මේ වෙලාවේ යලි ඉන්නවා හරිම රිස්කි. අපි දැන් ඉන්නේ ගල්විලනේ. ගල්විල ඉඳන් ෆස්ට් සීන් එක ගන්න තියෙන ලොකේෂන් එකට අපිට යන විනාඩි 45ක් වගේ යනවා. ඉතින් මේ යන අතරේ අපිට හම්බ වුණා පොඩි නයිට් කඩයක්. මේ පැත්තට තියෙන එකම නයිට් කඩේ තමයි මේක. ඉතින් මෙහෙ වෙන කඩවල් නෑ. කඩවල් හොයාගන්න අපි පුත්තලම ටවුන් එකටම යන්න ඕන. ඉතින් ඔයාලට කියන්න ගයිස් මම මෙච්චර කාලයකට කාපු රසම බිත්තර රොටිය කෑවේ මෙන්න මේ කඩෙන් කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවාද? උණුවේ එළවලු දාලා මාරම ක්‍රිස්පි ගතියට මේ බිත්තර රොටිය තිබ්බා. ඒක නම් පුදුම රසක්. ඉතින් බිත්තර රොටියකුත් කාලා නෙස්ටමෝල් ටිකකුත් බීලා අපි මෙතනින් පිටත් වුණා. දැන් මෙතන 5යි 6යි වෙලාව. අපි මෙතනින් හරියටම 5යි 10ට පිටත් වෙන්න ඕනේ. නැත්නම් අපිට වෙලාව මදි. ඔන්න දැන් 5යි 11යි අපි දැන් පිටත් වෙලා ඉන්නේ. අපි 6 වෙදි යන්න ඕනේ ලොකේෂන් එකට. ඉතින් අපිට යන අතරතුරේ මාරම වැඩක් වුණා. අපේ ක්‍රූ එකේ කැබ්ස් ටික අපිට හොයාගන්න බැරි වුණා. මේ පාරවල් හරිම පාළු. නිතර අලින්න හරිම නරක පාරවල්. ඒ මදිවට මෙහෙට සිග්නල්ස් නැහැ. කෝල් එකක් ගන්නවත් අපි කිසිම කෙනෙකුගේ ෆෝන් වලට සිග්නල්ස් තිබුණ නැහැ ඒ වෙලාවේ. ඔන්න මේ පාරවල් අතරින් පතරින් දාගෙන යනකොට මේ පාර ඉවර වෙන්නෙත් නැහැ. අපි යනවා අපි මාර බය වෙලා හිටියේ. අපේ ක්‍රූ එකට තේරිලා අපිව අතරමං වෙලා ඉන්නේ කියලා. ඉතින් ඒ කටිය නැවතිලා හිටියා අපි එනකන්. ඉතින් ඒක නිසා ප්‍රශ්නයක් උනේ නැහැ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ෆස්ට් ලොකේෂන් එකට. ඉතින් හේනක සීන්ස් වගේක් තමයි අපිට ගන්න තිබ්බේ. මෙතන තියෙනවා ලොකු බඩිරුඟු යායක්. මේ යහ පැත්තේ තියෙන තනි කරම කැලේ. ඉතින් මේවා අලි වලස්සු අරගත විමාන තේරවන්නේ මිනිස් පුරුටක්වත් නැහැ. ඉතින් මේ මිනිස්සු පැල්ල අටවගෙන තමන්ගේ වගාවන් බේර ගන්න මාර ගියමක් තේරෙනවා. ඉතින් මෙතන තමයි අපිට මේ සීන්ස් ටික ගන්න තියෙන්නේ.
ඔන්න දැන් හේනේ වැඩ ටික ඉවර වෙලා අපි දැන් ආපහු එන ගමන් තමයි ඉන්නේ. ඔයාලා දැක්කා නේද මේ පරිසරය මාරම ලස්සනයිනේ. පෙන හැමතැනම කොළ පාටින් වැහිලා හරිම ලස්සනයි. ඉතින් උදේ හදිසියෙන් පිටත් වුණාට මොකද මං ඇඳගෙන ඉන්නේ මොකද්ද කියලා ඔයාලට පෙන්වන්න බැරි වුණානේ. මේකට උඩින් මං ජැකට් එකක් දානවා. ඉතින් මේ පැත්ත මාරම රස්නේ තාම උදේ වුණත් ජැකට් එක දාගෙන ඉඳිත් මාරම දාඩියක් දාන්නේ. ඉතින් ඒක මං දානවා ගලවනවා. ඔහොම තමයි ඉන්නේ. දැන් අපි ආපහු බංගලෝයකට ආවා. අපි බඩු වගේක් තියෙනවා. ඒ ටික අරගෙන යන්නත් එක්කන් තමයි අපි ආවේ. මම ඔයාලට කිව්වනේ උදේට බංගලෝ එක මම ඔයාලට පෙන්නන්නම් කියලා. මේ බලන්නකො මෙතන හරියම ලස්සනයිනේ. අරක තමයි මම නැවතිලා ඉන්න මානෙල් බංගලෝ එක. ඉතින් මේ බංගලෝ එක හරිම නිදහස් පරිසරයක තමයි තියෙන්නේ. මේ නිතරම එක එක කුරුල්ලන්ගේ සද්ද ඇහෙනවා. ඉතින් බර්ඩ් වොචින් කරන්න ආසායට එහෙම මේ ලොකේෂන් එක අයිඩියල් කියලා මං හිතනවා. ඉතින් මං කියනවාට ඔයාලා ඇවිල්ලා බලන්න. Wanna clear a bottle of Cabernet. Wanna stay home, not even drink. Wanna get out of my own head. Wanna lay down, overthink. I wanna cry every tear I got. ඉතින් දැන් අපි ඉක්මනින් කන ගමන් තමයි ඉන්නේ. මොකද අපිට මාරම ටයිට් ෂෙඩියුල් එකක් තියෙන. ටයිම් හරිම ලිමිටඩ්. අපිට ඊළඟ තියෙන සීන්ස් කීපේ ෂූට් කරන්න තියෙන මේ අනුරාධපුර උත්තලම රෝඩ් එකේ මේ දෙපැත්තෙම තියෙන්නේ ගල්විල රක්ෂිතය. ඉතින් අපි ක්‍රූ එක ඉන්නවා අතන අර පුංචි හිටිනේ ඈත. දැන් යාලා ඩ්‍රෝන් එක ටේක් ඔෆ් කරන්න තමයි හදන්නේ. හම්මා මාර රස්නයක් තියෙන්නේ. අපි දැන් ආව රක්ෂිතේ අයිනට මේ වෙනත් ලොකේෂන් එකක්. මෙතන තඩි අලිවැටකුත් තියෙනවා පේනවනේ යාලට. ඔන්න දැන් අපේ නල නිලියෝ ටික රෙඩි වෙලා තමයි ඉන්නේ සීන් එකට. පේනවනේ මෙයාලා තමයි නල නිලියෝ. ඉතින් මෙයාලව කැලේට පන්නගෙන ඉන්න සීන් එකක් තමයි ඊළඟට ෂූට් කරන්න තියෙන්නේ. ඉතින් සෙට් එක බය වෙලා ඉන්නේ යකෝ කොහෙන්ද ආපු අදිය ටිකක්ද මේ ඉන්නේ කියලා. ඉතින් මෙතන වැඩ ටික ඉවර වෙලා අපි ආව ගමේ ඉස්කෝලේට. මෙතන නම් ෂෝක් පොඩ්ඩ ටිකක් හිටියා. හරිම ෂෝක්. ඉතින් මම මේ සෙට් එකත් එක්කම පොඩි කයියක් දාගෙන පොඩි පොඩි සෙල්ලම් ටිකකුත් කරා ෂූට් එක යන අතරේ. ඉතින් ඒ වැඩ ටික ඉවර වෙලා අපි ආපහු ලන්ච් එක ගන්න දැන් ගොඩාක් තවල් වෙලා තියෙන්නේ. ඒ අතරේ මොන මට හම්බ වුණා මකුළු රාජධානියක්. මේ බලන්නකෝ. ඉතින් මම අද තමයි දැක්කේ මේ මකුළු රාජධානියක්. මම දන්නේ නැතුව මේකට හේතු වෙන්න ගියා. මෙතන ලක්ෂ ගාණක් පොඩි මකුළු පැටවු ඉන්නවා. මං ගහට හේතු වුණා නම් නිකන් කිනිතුළු කුඩයක් ඇඟට කඩ වැටෙනවා වගේ තියෙයි. ඉන්පස්සේ අපි ලන්ච් එක අරගෙන ගියා ආපහු පුත්තලමට. පුත්තලමට යන සෑහෙන වෙලාවක් යනවානේ. මට නම් ඒ අතරේ හොඳ නිින්දකුත් ගියා. දවල්ට දැන් කාලත් නින්නේ. ඉතින් මම පොඩි නිින්දක් දාන අතරේ ඔයාලා මේ වැව බලලා දන්න කෙනෙක් ඉන්නවා නම් ඔන්න කමෙන්ට් එකක් දාන්න බලන්න. පුත්තලමේ සෙට් එක දාන්න බලන්න පොඩි සද්දයක්. ඉතින් පුත්තලමේ ෂූට් එක ඉවර වෙද්දී ගොඩාක් රෑ වුණා. ඉතින් හෙට තමයි රිස්කි වගේම ෆනීම ඩේ එක. හෙට ගොඩාක් ලස්සන ලොකේෂන් වලට අපි යනවා. මම නම් මාර්ම එක්සයිටඩ්. එහෙනම් ඩේ 2 වලදී අපි හම්බ වෙමු. Good morning. ඔන්න දැන් 5 වෙලාව. ආටිස්ලා දැන් මේකප් එකේ ඉන්නේ. ඉතින් අපි 6ට මෙතනින් පිටත් වෙනවා. අපි යන්නේ ලස්සන ලොකේෂන් එකකට. ඒ වගේම අපි දවල්ට රක්ෂිතය ඇතුළට යනවා. ඉතින් ඒක තමයි ෂූට් එකේ රිස්කිම පාර්ට් එක. මොකද රක්ෂිතය ඇතුලේ අලි 200කට වැඩි ඉන්නවා. අපි ගොඩක් රක්ෂිතය ඇතුළටම ගිහිල්ලා තමයි ෂූට් එක කරන්නේ. ඒ වගේම වලස්සු ලෙපර්ඩ්ලා ඉන්නවා කියලාත් කියනවා. ඉතින් අපි බලමු මොකද කරදරයක් වෙන්නේ බා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔහොම තමයි අද දවසේ වැඩේ වෙන්නේ. මේක මාර ලස්සන වීඩියෝ එකක්. මම දැන් තමයි දැක්කේ මේක මොකද කුඩා පහරිය වැව. හරිම සිසිලයි. කියන්නේ මේ හරිය පොඩ කොහොමත් ප්‍රශ්නේනේ. එනකොට දැන් මේ වැව හරිය වතුරත් එක්ක ගස් කොළන් එක හරියම සීතලයි. එහෙනම් ලස්සනයි. එහෙනම් සීතලයි. නාන්න තිබ්බා මෙතන නාන්නත් පුළුවන්. සපත දාලා ඉන්න ගලවන්න බෑ. චූටි මාළුවෝ ඉන්නවා. අපේ ගැලිවත් පාඩු නෑ මෙතන නම්. මාර ලස්සන. අනේ තාත්තා ඉදුව යනවා. අපි හිටියේ දැන් ටිකකට කලින් මං හිතන්නේ අන්නර හරිය තව චුට්ටක් හිටියේ. ඒ හැරි තමයි හිටියේ. දැන් මෙහෙම ආවා. ඔහොම ආවා. දැන් අපේ කැප්ස් තියෙනවා අතන. අර තියෙන්නේ.
මේ ටික නම් නියමයි. ඔතන මල් ටිකක් තියෙනවා කඩා ගන්න යන්න. බෑනේ දැස්ස සපත්තු ගලවන්න ගියොත් හරි අමාරුයි. හරි සනීපයි මෝර ලස්සනයි. මට යන්නත් ආස හිතෙනවානේ. බහැලා වතුරට බහැලා. දැන් වෙලා ගිහිල්ලා තියෙන්නේ. දැන් 8යි වෙලාව. අපි දැන් ජීන් ඔෆිස් එකට යන්නත් ඕනේ. වැඩ තිබුණ නැත්නම් අම්මම මේකෙන් ලානවා. එච්චර ලස්සන. මේ මොනවද? මොනවද තියෙනවා? හයි. ඇලලද? මටත් අර වෙලේ අර හරක් දාන වෙලේ හිතුණ අල්ලලා බලන්න. ඒනට මං ඇල්ලලා බැලුවේ නෑ. පිස්සුවේ කියලා බයද. මුකුත් දෙන්නේ නැතේදී. හයි. අපි ඉතින් හුළඟ විඳ ලැබේ අසිරි නරඹ දැන් යන ගමන් යමින් ඉන්නවා. ඔයාලට මොකද හිතෙන්නේ? ඔව් මේ වෙලාවේ ඔබේ මතය ප්‍රකාශ කරන්න. මට නාන්න තිබුණා නැති. මේකප් ටික ඉදිරි මේ අන්න වඩු කුරුළු කූඩ වගේක් තියෙන දැක්කද? මේ අර බලන්නකෝ. මාර ලස්සනයිනේ. අය වෙන්නේ වැවට වැටේ යන්න හිතන කනන්ට අය මේ තියෙන්නේ චූටි එකක් තියෙනවා. පේනවද? යනවා වන අපරාධ නවත්වන්න යන ගමන්. Do you hear that? My sanity about to break while everyone I know's out. On a trip, on a boat, on a lake. I'm tired of feeling all FOMO, babe. I don't even care if we stay home. Put our to-do list on ice. Crank the AC to 79. ළඟ ෂොට්ස් ටික ඉවරයි. ඊට පස්සේ අපි යනවා GN ඔෆිස් එකට පොඩි වැඩ ටිකක් තියෙනවා කරගන්න. බෑග් එක බරයිද වැටුණාද? ඊළඟ මම මේකප් ගාලා මගේ බෑග් එක. ඔව් ඔබට මොකද කියන්නේ? මොකද මේ අපි ඇවිල්ලා මේ වැව් රක්ෂිතේ කොපඩ අපිට සටන් කරන්න මේ ඉන්නේ මගේ දුව. මෙයා තමයි සටන් කරන්නේ. මෙයා තමයි සටන මෙහෙවන්නේ. පසුපස ඉඳගෙන. හරියට අපි හම්බෙමු. ඉතින් අපි ලන්ච් එකත් අරගෙන ගල්විල රක්ෂිතය ඇතුළට තමයි මේ යන්නේ. අම්බ පෙරියතේ ඉන්නවා. මේ ගල්විල පාක් එක හරිම ලස්සනයි. ඒ තවාසනාවකට කට්ටිය එනවා හරිම අඩුයි මම දැක්ක විදිහට. මේකේ බලන්න ගොඩාක් දේවල් තියෙනවා. මේ කැලේ අලි 200ක් විතර ඉන්නවා කියලා තමයි කියන්නේ. ඒ වගේම මෝ, ලිපර්ඩ්ලා, වලස්සු එහෙමත් ඉන්නවා. ඉතින් හරිම ලස්සනයි. අපි දැන් ඉන්නේ රක්ෂිතය හරියට මැද්දේ. දැන් ෂූට් එක පටන් ගන්න යන්නේ. ඉතින් මේක ස්පෙෂල් පර්මිෂන් එකක් ඇතුව කරන වැඩක් ෆොරස්ට් ඩිපාර්ට්මන්ට් එකත් එක්ක. නැත්නම් මේ රක්ෂිතය ඇතුලේ මේ විදිහට ඇවිදින්න බෑනේ කොයිම වෙලාවකවත්. ඉතින් දැන් අපි ෂූට් එක පටන් ගන්න යන්නේ. වලහා තමයි රිස්ක් එක. ඒත් අපි පරිස්සමින් මේ වැඩේ පටන් ගමු එහෙනම් ඉතින් දෙයනේ කියලා. ඉතින් මේක වෙනම විදිහේ එක්ස්පීරියන්ස් එකක්. හැම කෙනෙක්ටම ගන්න බැරි වෙනම විදිහේ එක්ස්පීරියන්ස් එකක්. ඇත්තටම මේ වගේ වැඩ ආසයි. ඒක නිසා තමයි මම ඇත්තට මේ වගේ හොබි එකක් ජොබ් එකක් මේ හැමදේම කරගත්තා. ඇහෙන්නේ ඔයාලට? Wonderful! Give it 3 seconds.
ගොඩක් ඇතුළේ ඉන්නේ. මේ හරියට ලෙපර්ඩ්ලා ඉන්නවා කියලා කියනවා ටිකක් වැරදි තමයි. අලිත් ඉන්න අලි ගොඩක් ඉන්නවා මේ හරියේ. හැබැයි ඒ කොච්චරවත් හරි සතුටුයි මේ වගේ වැඩක් කරන්න හම්බෙච්ච. මේ කරමම් කලින් කිව්වා වගේ වෙන විදිහ එක්ස්පීරියන්ස් එකක් නේ හැම කෙනෙක්ටම ගන්න බැරි. ඉතින් හරි සුන්දරයි ජීවිතේ. යම්කිසි කාලයක් වුණාම මේ මතක් කරගෙන සතුටු වෙන්න පුළුවන්. හරි සතුටුයි. එහෙම තමයි මේ වැඩේ වෙන්නේ. සාමාන්‍යයෙන් ඉතින් මේ අපි වීඩියෝ එකක් හදනකොට ඩොකියුමන්ටරි එකක් හදනකොට ඒක යට ලොකු මහන්සියක් තියෙනවා. ලොකු කාලයක්, ලොකු ශ්‍රමයක්, ලොකු මුදලක් වේදම් කරනවා. මේ වෙලාවේ මම ඔයාලගෙන් ඉල්ලනවා ඔයාලත් වන විනාශයක් දකිනවා නම් සතු දඩයම් කරන කෙනෙක් එහෙමත් නැත්නම් කැලෑගෙන තියෙන කෙනෙක් එහෙමත් නැත්නම් ඒ වගේ වන විනාශය කියලා ඔයාලට හිතන ඕනෑම දෙයක් තියෙනවා නම් 19 අනුපාත ඔයාලා කතා කරන්න අමතක කරන්න එපා. අපි ආවා. අම්මෝ මගේ ඔළුවේ හිටි. දැන් වැඩේ ඉවරයි. දැන් රූම් එකට ආවා. පොඩි බස් එකක් අරගෙන ඊට පස්සේ ආපහු යනවා දිනයකට. දින එක අරගෙන ඉවරලා අපි ආපහු කොළඹ බලා යනවා. හරි මහන්සි අද ඔළුව රිදෙනවා මගේ. පොඩක් මහන්සි. ඉතින් වොයිස් එකක් දාගෙන එහෙනම් අපි ඩිනර්වලදී හම්බ වෙමු. ඉතින් වොයිස් එකක් දාගත්තට පස්සේ මහන්සිය නැති වුණා. ඊට පස්සේ අපි ඩිනර් අරගෙන ආපහු කොළඹ වෙන්න පිටත් වුණා. ඉතින් ඔහොම තමයි මේ දවස් දෙක ගෙවුනේ පුත්තලමේ. ඉතින් මගේ vlogs වලට ඔයාලා කැමති නම් මව subscribe කරන්න. ඉතින් ආයෙමත් දවසක ලස්සන vlog එකකින් ඔයාලව හම්බ වෙනකන් ගිහින් එනම් bye.